ආයිබෝවන් දරුවනේ BSc භාග්‍යා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද පාඩම ව්‍යාපාර අරමුණු. පුතේ ව්‍යාපාර අරමුණු කියන්නේ ව්‍යාපාරයක් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ව්‍යාපාරයකක් තියෙන එක අරමුණු අපි කතා කරන්න යන්නේ ඔන්න ඔය ව්‍යාපාර අරමුණු ගැන. අපේ ජීවිතය ගත්තාම අපිටත් එක අරමුණු තියෙනවා. මිනිසෙක් ගත්තාම මිනිසාගේ ප්‍රධානම අරමුණ තමයි ජීවත් වීම. ඔන්න ඔය වගේ තමයි පුතේ ව්‍යාපාරයක් ගත්තාම ව්‍යාපාරයකට තියෙනවා ප්‍රධාන අරමුණ. ව්‍යාපාර හැම වෙලෙම බලන්නේ ඉස්සෙල්ලාම අපි කොහොමද ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාර ලෝකයේ රැඳිලා ඉන්නේ නැත්නම් ව්‍යාපාර ලෝකයේ ස්ථාවරත්වයේ එයාලගේ ව්‍යාපාරයේ ස්ථාවරත්වයේ පවත්වා ගන්නන්නේ කොහොමද කියන අරමුණ තමයි ව්‍යාපාරයක තියෙන ප්‍රධානම අරමුණ. අපි ඕනෝකට කියනවා ව්‍යාපාරයක එක පැවැත්ම තාවුරු කර ගැනීම කියලා. නැත්නම් අපි කියන්න පුළුවන් වෙළඳ පොලේ රැඳී සිටීම. එහෙනම් ව්‍යාපාරයක ප්‍රධානම අරමුණක් තමයි වෙළඳ පොලේ රැඳී සිටීම. පුතේ වෙළඳ පොලේ රැඳී සිටින ගම වෙළඳ පොලේ රැඳී සිටින්න නම් මෙයාලගේ අනිවාර්යෙන්ම ඊගාව අරමුණ වෙන්න ඕනේ මෙයාලගේ ලාභය වැඩි කර ගැනීම නෙමෙයි මෙයාලගේ ලාභය උපරිම කර ගැනීම. අපි කියන්නේ ව්‍යාපාරිකයෙක් ගත්තාම ව්‍යාපාරිකයෙක් කිසියම් වූ ලාභ සීමාවකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි හැමෝම දන්නවා හැමෝම ව්‍යාපාරිකයෝ විදිහට බලාපොරොත්තු වෙන්නේ එයාලගේ ලාභය හැකිතාක් වැඩි කරගන්න එකට. එහෙනම් අපි කියනවා දෙවෙනි අරමුණ විදිහට කතා කරනවා ලාභය උපරිම කර ගැනීම. ලාභය උපරිම කරගන්න නම් ඊළඟට ව්‍යාපාරිකයෝ යාළගේ විකුණුම් ටික උපරිම කරගන්න ඕනේ. එහෙනම් තුන්වෙනි ව්‍යාපාර අරමුණ වෙන්නේ පුතේ ව්‍යාපාරිකයාගේ විකුණුම් උපරිම කර ගැනීම. හරි. ඊළඟට හතරවෙනි ව්‍යාපාර අරමුණ විදිහට කතා කරන්නේ වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. වෙළඳපොළ කොටස කියලා කියන්නේ කිසියම් ව්‍යාපාරයක් ගත්තාම එයාලගේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න පාරිභෝගිකයන් ප්‍රමාණයට. එතකොට හැම වෙලේම නිරන්තරයෙන්ම ව්‍යාපාරිකයෝ උත්සාහ දරන්නේ එයාලා ගාව ඉන්න පාරිභෝගික සංඛ්‍යාව වැඩි කර ගැනීමට. අපි ඒකට කියනවා වෙළඳපොළ කොටස වැඩි කර ගන්නවා කියලා. ඊට පස්සේ පුතේ මෙන්න මේ හතර දෙනාව පාඩම් කරගන්න මම ලේසි ක්‍රමයක් කියලා දෙනවා. අපි මතක තියාගන්න ඕනේ පළවෙනි එක්කිනාව මොනවා කරන්නත් ව්‍යාපාර ලෝකයේ ඉන්න ඕනේ. එහෙනම් එයාලගේ පළවෙනි අරමුණ තමයි ව්‍යාපාර ලෝකයේ නැත්නම් වෙළඳපොලේ රැඳී සිටීම. වෙළඳපොලේ රැඳී සිටින්න නම් ලාභය උපරිම කර ගන්න ඕනේ. නැත්නම් ලාභයක් නොමැති කිසිම ව්‍යාපාරයක් වෙළඳපොල ලෝකයේ පවතින්නේ නැහැ. ඊට පස්සේ ඒකෙන් අපිට ගත්ත හැකි ලාභය උපරිම කර ගන්න නම් අපේ විකුණුම් ටික අපි වැඩි කර ගන්න ඕනේ. ඊට පස්සේ අවසානයකට ගිය හැකි එහෙම වැඩි කර ගන්නකොට වෙළඳපොලේ කොටස වැඩි වෙනවා. එහෙනම් හතරවෙනි ව්‍යාපාර අරමුණ තමයි වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. හරි. එතකොට පුතේ තව ඉන්නවා 5 6 7 8. මෙන්න මේ කරුණු වලින් අපි කතා කරන්නේ අපිට ව්‍යාපාරයට සම්බන්ධ පාර්ශව කිහිපයක් ඉන්නවා. ඔන්න ඔය පාර්ශව කිහිපයගේ තෘප්තිය නැත්නම් ඔය පාර්ශව හතරක් ඉන්නවා. අන්ගේ පාර්ශව හතරේ තෘප්තිය වර්ධනය කරන්න කොහොමද කියන එක. පුතේ පළවෙනි පාර්ශවය තමයි අයිතිකරුවා නැත්නම් අපි කියනවා ව්‍යාපාරිකයාගේ පෞද්ගලික තෘප්තිය. ව්‍යාපාරිකයාට පෞද්ගලික තෘප්තියක් නැත්නම් කවුරුත් ව්යාපාර කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා පස්වෙනි ආරමුණ විදිහට කතා කරනවා ව්‍යාපාරිකයාගේ පෞද්ගලික තෘප්තිය. ඔන්න ඔය වගේම තව පාර්ශව තුනක් ඉන්නවා.
එක්කෙනෙක් තමයි සේවකයෝ. සේවකයෙක් කියලා කියන්නේ ව්‍යාපාරයේ කාර්ය කරන කෙනා. එතකොට සේවකයා නැති වුණොත් එහෙම ව්‍යාපාරේ පවතින්නේ නැහැ. එහෙනම් ව්‍යාපාරයේ ඊළඟ අරමුණ වෙන්න ඕනේ සේවක තෘප්තිය ආරක්ෂා කිරීම. ඊළඟට තමයි ව්‍යාපාරයේ වැදගත්ම සාධකය තමයි ගනුදෙනුකරුවා. මෙන්න මේ ගනුදෙනුකරුවා සතුටු කරේ නැත්නම් ආයේ ගනුදෙනුකරුවා අපේ ව්‍යාපාරයට එන්නේ නැහැ ළමයි. අන්න ඒ නිසා ගනුදෙනුකරුවාගේ තෘප්තියත් අපි රකින්න ඕන. අවසාන පරිචය තමයි ව්‍යාපාරයේ ජීවත් වෙන්නේ සමාජය හා පරිසරය තුළ. සමාජය හා පරිසරයේ සුබ සාධනයත් අපි ආරක්ෂා කරන්න ඕන. ඔන්න ඔය විදිහට මම අද කතා කරා ව්‍යාපාර ආරමුණු 8ක්. අපි පිළිවෙලට කියාගෙන යමු. මේවා පිළිවෙලට ලියන්න ඕනේ. හැබැයි පාඩම් කරනකොට ලේසි ක්‍රමයක් හදාගන්න එක හැමෝටම වැදගත් වෙනවා. පුතේ පළවෙනි එක වෙළඳපොලේ රැඳී සිටීම, දෙවෙනි එක ලාභය උපරිම කිරීම, තුන්වෙනි එක විකුණුම් උපරිම කිරීම, හතර වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම, පහ ව්‍යාපාරිකයාගේ පෞද්ගලික තෘප්තිය ආරක්ෂා කිරීම, සේවකයාගේ සුබ සාධනයේ සැලසීම, පාරිභෝගිකයාව සතුටකින් නැත්නම් තෘප්තිමත් කිරීම, අවසන් වශයෙන් සමාජයේ හා ප්‍රජාවගේ සුබ සාධනය. ඔන්න ඔය විදිහට ව්‍යාපාර අරමුණු 8ක් අපි කතා කරාද වීඩියෝ එක තුලින්. ඔය 8 ඔය විදිහට ලස්සන පාඩම් කරගන්න. මේ ව්‍යාපාර අරමුණු කියන ප්‍රශ්නය MCQ පේපර් එකේ වගේම අපි ලියන පේපර් එක තුලත් ඔයාලගෙන් ප්‍රශ්න කරන්න ඉඩ තියෙන ප්‍රශ්නයක්. එහෙනම් අද වීඩියෝ එකකින් අපි කතා කරපු ව්‍යාපාර අරමුණු ටික හොඳට පැහැදිලි වෙන්න ඇතයි කියලා හිතනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් මම සමුගන්නවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට ජය.